හායි කොහොමද මගේ යාළුවන්ට සතුටින් නේද ඉන්නේ? ඒ සතුටත් අරගෙනම අපි යමු හිරිපොද වැස්සේ තෙමෙන්න. ගෙවින්ලා බන්දු කළ කැම්පස් එකේ ජොලි කරද්දි ගෙවින්ට try කරන ගර්ල්ස්ලා කවුද කියලා බලන්න තමයි ගෙවින්ටත් නොකිය හොරෙන්ම ටියා කැම්පස් එකට ආවේ. මගේ ටියා බෝලේ මට එහෙම කරන්නේ නෑ. එහෙම කියලා ඔයා කීවට ඔයා ඇවිත් ඉන්නේ වාගේ ටියා චාරු එක්ක. ගෙවින්ට මේ වෙලාවේ තමයි ඉතින් තරු පේන්නේ. අනේ ඉතින් මේ කොල්ලොන්ගෙත් හැටි ටියා නොකියමාවේ ගෙවින්න සර්ප්‍රයිස් කරන්නයි කියනවනේ. අනේ ඉතින් මගේ කට මටයි ඔයාටයි තව කොච්චර කාලයක්ද මේ ඔෆිස් එකේ ඉන්න වෙන්නේ කී චූටි දෝනිත් එක්ක හූලන ආත්මි දැක දුලංජලිට හොඳටම දුකයි. එහෙම වෙන්නේ නෑ ආත්මි. මට නම් සෝ ඔයාව කොහෙටවත් යවන්නේ නෑ. එහෙම කියලා කටපස්සට ගන්නත් කලින්ම ඒ සොම පණිවිඩේ අරගෙන ඇවිත් කියන්නකෝ. ආත්මිට දැන් හිතා ගන්නවත් බැරි තරම් සතුටුයි. ඔව් සර් දෙවි කෙනෙක්ටත් වඩා එහා ගිය කෙනෙක් ආත්මි ඔයාට. ඉක්මනින්ම ඔයාගේ ওই දෙවියා ඔයාට මුණ ගැස්සවනවා නම් ඔයාට දිව්‍ය ලෝකයක් ලැබුණා වගේ තියේවි ආත්මි. හැබැයි ඉතින් ටියා විහිළුවට හරි චාරු ගෙවීන් ගැන දැන් කියවනවා වැඩි කිව්වක නම් හරියටම හරි. ඒත් ඉතින් මේ මෝඩි මට ඔයා විශ්වාසයි. ඔයා එහෙම මිත්‍රද්‍රෝහි වෙන්නේ නෑ කියලා මන් දන්නවා. කී චාරු එක්කම ඉන්නේ. ඔය අතරේ තමයි කෑම එකක් ගන්න හෝටලෙට වේගෙන් දුවන් ආව ඔලිවියා ගිහින් හරියට මේ හෝටලෙටම ඇවිත් හිට ක්ලේරා ගෑණිගේ මේසේ හැප්පුණේ. අනේ මේ මගේ දෝනි නේද? ක්ලේරා රාසෙම මුමුණපු මේ කතාව ඔලිවියා දන්නේ නැති වුණාට ඔලිවියාටත් ක්ලේරා ගැන මොකක්ම හරි සමීපකමක් නම් දැනෙනවා. ඔයාසේ අදත් එයාගේ ආත්මී දෝනි ගැන හීනමවම ෆොටෝස් එක හොරතල් වල තියදැස්. එයාගේ චූටි නංගි ළඟට එනකල්වත් දැක්කේ නෑ කියන්නකෝ. ඉතින් මේ අර ඔෆිස් එකේ හිටිය චූටි බබා නේද? එයා හරිම ලස්සනයි නේද? කෝ මේ ඉන්නේ ආත්මියක් නේද? ඒ කියන්නේ මේ චූටි බබා ආත්මියක් කිගෙද? ආත්මියක් වගේම චූටි බබාත් ලස්සනයි නේද? ඔව් චූටි නංගිය ඔයා කිව්වා වගේම වගේ අයියාගේ රෝස කුමාරි ඔයිට වැඩිය ලස්සනයි. අනේ ඔය අතරේ හිටි හැටිම ආව අරුස්කාරයා ආයමත් ආත්මික චූටි දෝනි උස්සගෙන යනවා කියන්නකෝ. එතකොට අරුස් මේ බබාව අරන් යන්නේ කොහෙටද? ඔලිවියා ක්ලේරා දෙන්නව අම්මා දුව විදිහට අඳුරගනීද? ඔව් ඒ හැම දෙයක් ගැනම අපි ඉදිරියේදී කතා කරමු. එහෙනම් ආයමත් මුණ ගැහෙනකල් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න කියන ඉල්ලීමත් එක්කම අදට මම යන්නම්. මම වගේ ආදරණීය වස්තු